පාරණ බලකොටු අතහැර දමා තියෙන ගෙවල් පරණ සුසාන භූමි සහ වනාන්තර ලෝකෙ හොල්මන් තියෙනවා කියන තැන් අතරත මේ වගේ තැන් එකතු වෙලා තියෙනවා. මේ වගේ ලෝකෙ හොල්මන් ඉන්නව කියලා ප්‍රසිද්ධ හොල්මන් සහ අවතාර මිනිස්සු පියවියසෙන් දැකලා තියෙන සිදුවීම් ගැනත් ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝකෙන් කතා කරන්න යන්නේ හොල්මන් ඉන්නව කියන හා එවැනි සිදුවීම් විද්‍යාත්මක සමීක්ෂණ වාර්තාවලින් පවා ඔප්පු වෙලා තිබෙන භයානක තැන් සහ ඒවායි බිහිසුණු කතා කීපයක් පිළිබඳවයි. ඒ වගේම ඔබ අපේ චැනල් එක බලන්නේ මුල්ම වතාවට නම් දැම්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපත් සමග එකතු වෙන්න. යමු එහෙනම් වීඩියෝ එකට. අංක 1 සිංගප්පූරුවේ පැරණි චැංගි රෝහල සහ බීච් එක. 1935 දී ඉදිකරලා තියෙන චැංගි වෙරළ සහ එහි පරණ රෝහල හොල්මන් වලට ප්‍රසිද්ධ තැනක් විදිහට සලකනවා. ගොඩක් චීන සොල්දාදුවන් ජපන් ජාතිකයන් විසින් මේ චැංගි වෙරළේදී මරාදා තිබෙනවා. ජපානයේ කෙම්පෙයි තායි ලෙස හඳුන්වන ජපන් රහස් පොලිසිය මේ රෝහල අත්පත් කරගෙන දෙවන ලෝක යුද්ධ කාලයේදී එය වද කඳවුරක් බවට පත් කරන තිබෙන බවයි සඳහන් වෙන්නේ. වර්තමානය වන විට අතහැර දමා තිබෙන මේ රෝහලේ චීන සොල්දාදුවන්ගේ ආත්මයන් හොල්මන් කරන බව ඒ ප්‍රදේශයේ මිනිස්සු අතර ඉතාම ප්‍රසිද්ධ කාරණාවක්. තවද මේ චැංගි වෙරළ තීරයේ රාත්‍රී කාලයේදී හිසනැති සොල්දාදුවන් සැරිසරනවා කියලත් වාර්තා වෙනවා. අංක 2 කාසල් ලොක් ගුඩ් හෝප් මාලිගාව දකුණු අප්‍රිකාව. මෙහෙම සුන්දරව එළියෙන් පේන තිබුණත මෙතනත් හොල්මන් සැරිසරන තැනක් කියලා තමයි ප්‍රසිද්ධ. 16 වෙනි සතවර්ෂයේ කේප් ටවුන් වල ලන්දේසි ඊස් ඉන්දියා නම් සමාගම විසින් 1676 ඉඳන් 1679 වෙනකං අවුරුදු 13 කාලයක් තිස්සේ මේ කාසල් ඔෆ් ගුඩ් හෝප් මාලිගාවේ ඉදිකිරීම් කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඉතින් දකුණු අප්‍රිකාවේ දැනට තියෙන පැරණිතම යටත් විජිත ගොඩනැගිල්ල තමයි මේ මාලිගාව. සොල්දාදුවන් ස්වේච්ඡා සේවකයන් වහලුන් සහ සිරකරුවන් විසින් ඉදිකරලා තියෙන මේ ගොඩනැගිල්ලේ පල්ලියක්, බේකරියක් සහ කාමර සහ බන්ධනාගාර තිබුණ වගේම අනෙකුත් පහසුකම් කිහිපයක්ම ලබා දෙන ඉදිකිරීමක් වුණා. කොහොම වුණත් 1936 දී මේ ගුඩ් හෝප් මාලිගය ජාතික ස්මාරකයක් විදිහට ප්‍රකාශයට පත් කළා. දැන් අවුරුදු ගණනාවක තිස්සේ එකල රාජකාරී නියුතු මුරකරුවන්ගේ අවතාර, කෑගසන කාන්තාවකගේ අවතාරයක්, උස පිරිමි පුද්ගලයන්ගේ අවතාර වගේම කළු බල්ලෙකුගේ අවතාර මිනිස්සු දැකලා තියෙනවා. හැබැයි කෑගසන කාන්තා අවතාරයගේ සැලකෙන කාන්තාවකගේ සිරුරක් හමු වී ඇති අතර එය කැනීමෙන් පසු ඇයෝ පේන එක නැවතිලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. අංක 3 අකීගහරා වනාන්තරය ජපානය. ජපානයේ ෆුජී කන්ද ළඟ තිබෙන මේ වනාන්තරය අපි අහලා තියෙන අනිත් වනාන්තරවලට වැඩිය වෙනස් තැනක් වෙනවා. මොකද මිනිස්සු මේ වනාන්තරයට යන්නේ පරිසර අසිරිය විඳගන්න නම් නෙවෙයි. ඒ තමන්ගේ ජීවිතය අවසන් කරගන්න. ඒ නිසා මෙතන සුවිසයිඩ් ෆොරස්ට් කියලත් හඳුන්වනවා. මේ කැලේ විශාල වශයෙන් ඝනව ශාක හා ගස් තිබෙන අතර ආලෝකය පවා කැලේට වැටෙන්නේ ඉතා අඩුවෙන්. මේ කැලේ ඇතුලේ ඇවිදින එක භයානක දෙයක් වෙන බවද එයට හේතුව පොළවේ සුදු වර්ණ සහිත ලණු විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන් වන නිසාය. ඒවා නම් මිනිසුන් තමන්ගේ ජීවිතය අවසන් කරගන්න කැලේ තුලක ගමන් කරද්දී එයාලා ගහක මේ ලණුව ගැටගහලා යන බවත් එහිදී යම් අවස්ථාවකදී හෝ දිවිනසා ගන්න තමන් ගත්ත තීරණය වෙනස් වුණොත් ආපසු ආරක්ෂා සහිතව කැලෙන් එළියට එන්න පාර සොයා ගන්න වන බව සඳහන්. ඉතින් මේ තරම්ම සියදිවි නසා ගැනීම ගොඩක් මෙතන සිද්ධ වෙන නිසා ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්න තැන මෙතන කියලා සැලකෙනවා. මේ කැලේ අවුරුද්දකට සිද්ධ වෙන සියදිවි නසා ගැනීම ගණන දෙවනි වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල ගෝල්ඩන් ගේට් පාලමේ සිද්ධ වෙන සියදිවි නසා ගැනීම් වලට පමණක් බව සඳහන්. අංක 4 ඔගස්ටින් ප්‍රදීපාගාරය ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ 19 සියවසේ පමණ ඉදිකරලා තිබෙන මේ ප්‍රදීපාගාරය තාමත් ක්‍රියාත්මක මට්ටමේ තිබෙන බවයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් මෙම ස්ථානයේ වරින් වර වාර්තා වන අද්භූත දර්ශන නිසාම ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්න ස්ථාන ගැන කරපු ශ්‍රේණිගත වාර්තාවලින් මෙතනත් එකතු වෙලා තිබෙනවා. අවතාර කිහිපයක් ගැනම එම ස්ථානයට ආපු සංචාරකයන් වාර්තා කරලා තිබෙනවා. මේ ප්‍රදීපාගාරයේ හිටපු පාලකයා දුම්වැතියක් උරමින් හොල්මන් කරන බවත්, නිල් වර්ණය සහිත වෙල්ලුවත් ගවුමකින් සැරසුණු කාන්තාවක් උදව් ඉල්ලා හඬමින් කෑගසමින් අවතාර කරන බවත් වගේම
ගැහැනු ළමයින් දෙන්නෙකුගේ අවතාර ප්‍රදීපාගාර අවත සැරසරණ බවත වාර්තා වෙලා තිබෙනවා. අංක 5 එඩින්බරෝ කාසල් ස්කොට්ලන්තය. දවසින් දවස සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්න ස්ථානයක් විදිහට එඩින්බරෝ කාසල් සංචාරකයන් අතර ජනප්‍රිය තැනක් වෙනවා. හැබැයි ඒ විතරම්ම නෙවේ. හොල්මන් කරන අවතාර කිහිපයක්ම සිටින ස්ථානය ලෙසද මෙතන ප්‍රසිද්ධයි. එහිදී කළුපාත අවතාර බල්ලෙක් හිස නැති බෙර වාදකෙක් වගේම හොල්මන් නලා වාදකයේ මෙතන අවතාරණ කරන බවට වාර්තා වෙනවා. 2001දී මේ වාලිගාවේ සිද්ධ කරපු දින 10ක විද්‍යාත්මක සමීක්ෂණයකදී ස්වේච්ඡා සේවකයන් හා විද්‍යාඥයන් කිහිප දෙනෙක්ම අවතාර දැකලා තිබෙන බවට වාර්තා වුණා. එතන ඉඳන් මිනිස්සු එඩින්බරෝ මාලිගාව ලෝකයේ හොල්මන් ඉන්න තැනක් විදිහට ගොඩක් තදබල ලෙස විශ්වාස කරන පටන් ගත්තා. අංක 6 බෝනික්කෝ දූපත මෙක්සිකෝව. මේ මෙක්සිකෝව ආශ්‍රිතව පවතින දූපතක් වෙන අතර මෙම ස්ථානය ලෝකයේ හොල්මන් කරන ස්ථාන අතරත ප්‍රසිද්ධයි. එහිදී අපි මෙච්චර වෙලා බැලුවේ අපට එදිනෙදා සමාජයේ අහන්න ලැබෙන අවතාර වුණත් මේ අවතාර කරන්නේ බෝනික්කා. මේ ප්‍රසිද්ධ ඉතිහාස කතාවක් තිබෙන අතර එහිදී 1950 ගණන් වලදී එක පුද්ගලයෙක් මේ දූපතේ තනි ගිය බව පැවසෙන අතර ඔහු එහි ගොස් ඇත්තේ මෙම ස්ථානයේ අවුරුදු 10කට පමණ පෙර දියේ ගිලී මැරුණු ගෑනු ළමයෙකුගේ අන කිරීමකට බව පැවසෙන බවත් ඉන්පසු ඔහු ඇයගේ කීමට මේ දූපත පුරාවටම ගණන් කරන්න බැරි තරම් බෝනිකන් එල්ලා තිබෙන බව වාර්තා වෙනවා. නමුත් පසුව ඇයට අවශ්‍ය ඔහුත් මිය ගොස් ඇය සමඟ අවතාරයක් වීම බව ඔහුට තේරුම් ගිය බවත් ඒ සමගම බියට පත්වුණු මේ පුද්ගලයා තම නෑදෑ කෙනෙකුට මේ ගැන කී දිනේම හවස ඔහුගේ මුත්‍රදේහය හමූ බවත් සඳහන් වෙනවා. එහිදී අවුරුදු 10කට පෙර ඒ ගෑනු ළමයා දියේ ගිලී මැරුණු ස්ථානයේදීම බව වාර්තා වෙනවා. ඉන්පසු මේ අවතාර දෙකම මේ දූපතේ සැරිසරන බව තමයි මෙක්සිකෝ වාසීන් කියන්නේ. ඒ විතරක්ම නෙවෙයි මේ දූපතේ සංචාරය කරන්නන්ට මේ බෝනිකන් කොඳුරන ශබ්දේ පවා ඇහෙන බව ඔවුන් කියනවා. අංක 7 හයිගේ සොහොන් පිටිය එංගලන්තයේ 1839දී එංගලන්තයේ නිර්මාණය කර තිබෙන මෙම සුසාන භූමිය 1,70,000කට පමණ සොහොන් නිජබිමක් ලෙස ඉදසලසා දී තිබෙන තැනක් වෙනවා. හැබැයි මෙතන සිදුවෙන අද්භූත සිද්ධි සංඛ්‍යාවෙන් ගණන් කරන්න බැරි තරම් තිබෙන බව වාර්තා වෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මෙය සොහොන් බිමක් වන නිසා හොල්මන් සිදුවීම් වාර්තා වෙන එක සාමාන්‍ය දෙයක් කියලා. නමුත් වාර්තාවලට අනුව මෙතන සිදුවෙන සිදුවීම් අපි හිතනවට වඩා භයානක බව කියවෙනවා. මෙතන තිබෙන ප්‍රසිද්ධම කතාව තමයි ලේවුරා බොන වැම්පයර් කෙනෙකුගේ කතාව. දිග අඳුරු පැහැ කබාය ඇඟලාගත් උස පුද්ගලයෙකුගේ වෙසින් පෙනී සිටින බවද කියන මේ වැම්පයර් අඳුරු ඇස්වලින් යුතු අයෙක් බව පැවසෙනවා. ඒ වගේම වියරු වයසක කාන්තාවකගේ ආත්මයක් සොහොන් ගෙවල් අතරින් දිව යමින් මෙහි යන මිනිසුන්ව බය කරන කියන කතාවත් මෙහි වාර්තා වන ප්‍රසිද්ධ සිදුවීමක් වෙනවා. අද වීඩියෝගෙන් කතා කරේ ලොව හොල්මන් හා අවතාර සිටින බවට වාර්තා වෙන ස්ථාන 7ක් පිළිබඳවයි. මේ වගේ ස්ථාන විශාල ප්‍රමාණයක් තිබුණත් අපි මේ දේවල් විශ්වාස කරන්නේ අපි දැසින් දැක්කොත් පමණක් බව අපි හැමෝම අනුගමනය කරන කාරණාවක්. මේ ස්ථානවලින් ඔබට වඩාත්ම සිත් ඇදගත් ස්ථානය පල්ලෙහෙන් කමෙන්ට් කරන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.